මේ සමාජ ජීවත්වයේදී අපිට විවිධ ස්වභාවයන් වල මිනිස්සු මුණ ගැහෙනවානේ. සමහර මිනිස්සු තව කෙනෙක්ගේ සාර්ථකත්වයකදී සතුටු වෙනවා. හැබැයි සමහර මිනිස්සු තවත් කෙනෙක්ගේ සාර්ථකත්වයක් පිළිගන්න හරි අකමැතියි. තව කෙනෙක්ගේ දක්ෂතාවයක්, ජනප්‍රියත්වයක්, ආර්ථික වර්ධනයක්, එහෙමත් නැත්නම් සමාජයෙන් ලැබෙන වරප්‍රසාද පිළිගැනීම් වගේ දේවල් දකිද්දී ඒ අයව පහළට අදින්න උත්සාහ කරන මිනිස්සුත් ඉන්නවා. සරලවම අපේ භාෂාවෙන් කිව්වොත් කකුලෙන් අදින්න හදන මිනිස්සු ඕනේ තරම් අපිට මුණ ගැහෙනවා. ඉතින් මෙහෙම කකුලෙන් අදින්න හදන මිනිස්සුන්ගේ වචනවලට, ක්‍රියාවන් වලට ඔයාව රිද්ද ගන්න එපා. සතුටු වෙන්න. ඔයා දැන් සාර්ථකයි. ඔයාගේ සාර්ථකත්වයේ තුලින් එයාගේ අසාර්ථකත්වයේ බය එළියට එන නිසායි මිනිස්සු මේ තරම් ඔයාව විවේචනය කරන්නේ. ඔයා අහලා තියෙනවද social comparison theory එක? මෙන්න මේ තියරියට අනුව මිනිස්සු තමන්ව අනිත් අය එක්ක සංසන්දනය කරනවා. තවත් පුද්ගලයෙක් තමන්ට වඩා ඉදිරියට යද්දී සමහර මිනිස්සු තුළ තමන් ගැන අඩුකමක්, අසාර්ථක බවක්, වටිනාකමක් නැහැ වගේ දැනෙනවා. මෙන්න මේ හැඟීම පාලනය කරලා තමන්ව මෙහෙව ගන්න බැරි මිනිස්සු හිතන්නේ මට නැති දෙයක් ඔවුන්ට තියෙන්නත් බෑ. මට බැරි නම් ඌටත් බෑ කියන මානසිකත්වයෙන්. ඉතින් එහෙම මිනිස්සුන්ට පහසුම දේ විදියට පේන්නේ තමන්ව ගොඩනගා ගන්න එක නෙවෙයි. අනිත් කෙනාව පහළට ඇදලා දාන එක. මතක තියාගන්න සාර්ථකත්වය කියන්නේ සාපේක්ෂ දෙයක්. ඔයාට තරඟය තියෙන්න ඕන වටපිටාවේ මිනිස්සුත් එක්ක නෙවෙයි. ඔයත් එක්කම. අද ඉන්න ඔයාට වඩා හෙට ඉන්න ඔයාව එක පියවරකින් ඉදිරියට ගෙනියන්න. ඒක තමයි සාර්ථකත්වය. අනිත් එක තමන්ව ගොඩනගා ගන්න ශක්තියක් නැති මිනිස්සෙක් ඔයාගේ සාර්ථකත්වය දරා ගන්න බැරුව මොන දේ කළත් මොන දේ කිව්වත් ඒකෙන් ඔයාට වෙන හානියක් නැහැ. කතාවක් තියෙනවානේ පළ ඇතිරුකටයි ගල් ගහන්නේ කියලා. ඔයාගේ ගමන ඔයාගේ පාඩුවේ යන්න. අරයාගේ මෙයාගේ කතා අහන්න නතර වෙන්න එපා. මේ වගේ තව කෙනෙක්ගේ සාර්ථකත්වයක් දරා ගන්න බැරි මිනිස්සු තුල තියෙන්නේ හරිම අඩු ආත්ම විශ්වාසයක්. ආත්ම විශ්වාසයක් ඇත්තෙම නැති තරම්. එයාලා හැම නිතරම විශ්වාස කරන්නේ තමන් ප්‍රමාණවත් නැහැ, කවදාවත් සාර්ථක වෙන්න බෑ, තමන්ට කිසිම වටිනාකමක් නැහැ කියලා. අන්න ඒ නිසා තමයි තවත් කෙනෙක් සාර්ථක වෙද්දී එයාලගේ ඇතුලේ තියෙන බය එළියට එන්නේ. එහෙම වුණාම තමයි තවත් කෙනෙක්ව විවේචනය කරන්නේ, කේලම් පතුරවන්නේ, සාර්ථකත්වය අඩු කරලා පෙන්වන්න උත්සාහ කරන්නේ, ඒ කෙනාව විහිළුවට ගන්නේ, උදව් නොකර මග හරින්නේ. ඒ වගේම මෙහෙම මිනිස්සු අර සාර්ථක පුද්ගලයා වටේ ඉන්න මිනිසුන්ව ඒ පුද්ගලයාගෙන් ඈත් කරන්න උත්සාහ කරනවා. මෙහෙම හැසිරීම් අපි මේ ජීවිතේ ඕනේ තරම් දැකලා තියෙනවා. ඉතින් මේ වගේ අත්දැකීම් වලට මුහුණ දෙන්න වෙද්දී ඔයාගේ හිත රිද්ද ගන්න එපා. මොකද කවුරු කොහොම මොන දේ කිව්වත් කළත් ඔයා සාර්ථකයි. ඔයා තව තවත් ඔයාගේ ආත්ම විශ්වාසය වර්ධනය කරගෙන ජීවිතේ ඉස්සරහට යන්න. එයාගේ විවේචන වලින්, කේලම් හිත රිදවීම් වලින් එයාලා තුලම ඇති කරන ඍණාත්මක ශක්තිය දීර්ඝ කාලීන අසාර්ථකත්වයක් ඒ ජීවිතවලට ආකර්ෂණය කරනවා. ඔයා ඔයාගේ ශක්තිය ධනාත්මක විදියට මෙහෙවගෙන ඉදිරියට යන්න. මේ ඔයා පසුතැවිය යුතු කාරණා නෙවෙයි. ඇත්තෙන්ම ඔයා සතුටු වෙන්න ඔයාගේ සාර්ථකත්වය දරා ගන්න බැරි මිනිස්සුන්ව අඳුන ගන්න ලැබීම වෙනුවෙන් වගේම එයාලට නැති දෙයක් ඔයා ළඟ තියෙන එක ගැන. මේ වගේ මිනිස්සු තුළ තියෙනවා ස්කෑසිටි මයින්ඩ්සෙට් එකක්. මෙයාගේ මනසේ තැම්පත් වෙලා තියෙන්නේ ලෝකේ සාර්ථකත්වය හරි සීමිතයි කියලා. ලෝකේ තියෙන රිසෝසස්, අවස්ථා, මුදල්, කාලය මේ හැමදේම හරි සීමිතයි කියලා එයාලා හිතනවා. තවත් කෙනෙක්ගේ සාර්ථකත්වය දකිද්දී එයාලට දැනෙන්නේ තමන්ට සාර්ථකත්වයට අවස්ථාවක් නැති වෙනවා කියලා. සාර්ථකත්වයේ සීමිත නිසා තවත් කෙනෙක් සාර්ථක වෙන එක තමන්ට තර්ජනයක් විදිහට එයාලා හිතනවා. මේකට හොඳම උදාහරණයක් තමයි සෝෂල් මීඩියා වල සමහර මිනිස්සු ඉන්නවා ඒ කෙනාව දැකලවත් කතා කරලවත් නැහැ. කිසිම පෞද්ගලික අමනාපයකුත් නැහැ. ඒත් නිතරම වැරදි අඩුපාඩු කියලා රිද්දන්න උත්සාහ කරනවා. ඒ තමයි ස්කාසිටි මයින්ඩ්සෙට් එකයි මිනිස්සු. වචනයක් හරි කියලා ඒ සාර්ථකත්වයේ ගමන නවත්තන්න අඩාල කරන්න උත්සාහ කරනවා. මට මතකයි එක වීඩියෝ එකකදී මට ඇහුණු කතාවක් මේක. සෝෂල් මීඩියා හරහා ඔයා ගමනක් යන්න හිතනවා නම් ඔයාගේ සාර්ථකත්වයේ මනින්න හොඳම සයින් එකක් තමයි ඔයාට පළවෙනි නෙගටිව් කමෙන්ට් එකක් වැටෙන දවස කියලා. ඉතින් තවත් කෙනෙක්ගේ බය නිසා ඔයාගේ ගමන අඩාල කරන්න එපා. සාර්ථකත්වය
අසීමිතයි. උත්සාහය, කැපවීම, විශ්වාසය සහ දරා ගැනීම එක්ක ඔයාගේ ජීවිතේට ඕනෑම සාර්ථකත්වයක් ළඟා කරගන්න පුළුවන් කියන විශ්වාසයෙන් ඉදිරියට යන්න. ඔයා මේ විදිහට තවත් කෙනෙක්ගේ සාර්ථකත්වයකදී ඔයාව ඒ කෙනා එක්ක කම්පෙයාර් කරනවා නම්, එයා සාර්ථක වීම ගැන ඊර්ෂ්‍යාවක් දැනෙනවා නම්, දැන් ඔයාව වැරදිකාරයෙක් කරගන්න එපා. ඒක ඇත්තටම පොදුවේ අපි ඕනම කෙනෙක්ට ඇති වෙන්න පුළුවන් මානසික තත්ත්වයක්. ඒ වගේ තත්ත්වයක් පාලනය කරගන්නවා කරන්න ඕන හොඳම දේ සාර්ථකත්වය අසීමිතයි. ඔයාගේ ජීවිතේට සාර්ථකත්වය ළඟා කරගන්න ඔයාට පුළුවන් කියන දේ විශ්වාස කරන ගමන් ඔයා එක්කම තරඟ කරන්න. අදට වඩා පියවරක් හෙට ඉදිරියට යන්න ආත්ම විශ්වාසය වැඩි කරගන්න. ඒ වගේම තමයි තමන්ගේ ඇතුළාන්තේ තැම්පත් වෙලා තියෙන සමහර වේදනාත්මක අත්දැකීම්, childhood trauma වගේ දේවල් නිසා තව කෙනෙක්ගේ සාර්ථකත්වය අඩාල කරන්න උත්සාහ කරන මිනිස්සු ඉන්නවා. ජීවිතයේ යම් අවස්ථාවක තමන් මුහුණ දුන් ප්‍රතික්ෂේප වීම, අපහාස, අසාර්ථක අත්දැකීම් නිසා අනිත් අයගේ සාර්ථකත්වය දරා ගන්න අපහසු වෙනවා. කුඩා කාලේ නිතරම සංසන්දනයට ලක් වුණ දරුවෙක් තුළ මම ප්‍රමාණවත් නෑ කියන විශ්වාසය තැම්පත් වෙලා තියෙනවා. ඒ නිසා පසුකාලීනව ඔවුන් වැඩිවියට පත් වුණත් අර අසාර්ථකත්වයේ මානසිකත්වය නිසා තවත් කෙනෙකුගේ සාර්ථකත්වය, තවත් කෙනෙකුගේ දක්ෂතාවයක් දකින එක ඔවුන්ට වේදනාවක් ගේනවා. අන්න ඒ නිසා ඔවුන් තුළින් නෙගටිව් හැසිරීම් එළියට එනවා. ඔයාගේ සාර්ථකත්වයට සතුටු වෙන්න බැරි සමීපතයින්ගේ වෙනස් වීම ළඟදී ඔයාට දැනෙලා තියෙනව නේද? ඇයි මිනිස්සු මෙහෙම කියන වේදනාව? මම හිතනවා අද ඉඳන් ඔයා වේදනාවක් වෙනුවට ඒ මිනිස්සුන්ට අනුකම්පා කරයි කියලා. මොකද ඇතම් හැසිරීම් එයාලා තුළින් එළියට එන්නේ එයාලවත් නොදැන. මම අන්තිමට කියන්නම් මෙහෙම මිනිස්සු එක අපි වැඩ කරද්දි සැලකිලිමත් වෙන්න ඕන කාරණා ගැන. ඔයා අහලා තියෙනවද ප්‍රොජෙක්ෂන් කියන මනෝවිද්‍යාත්මක සංකල්පය? මේක සිග්මන්ඩ් ෆ්‍රොයිඩ් හඳුන්වලා දීපු සයිකොලොජිකල් ඩිෆෙන්ස් මෙකැනිසම් වලට අයත් කන්සෙප්ට් එකක්. මේක ඇවිල්ලා මනස ආරක්ෂා කරගන්න එක ක්‍රමයක්. මේකෙදි වෙන්නේ තමන් තුළ තියෙන අසතුටක්, බියක්, අසාර්ථකත්වයක් හෝ අඩුපාඩුවක් තවත් කෙනෙක්ට ප්‍රක්ෂේපණය කිරීම. සරලවම කිව්වොත් තවත් කෙනෙක් මත පැටවීම. උදාහරණයක් විදිහට තමන්ගේ ජීවිතය ගැන සතුටු නැති පුද්ගලයෙක් සතුටින් ජීවත් වෙන මිනිස්සුන්ට දෝෂාරෝපණය කරනවා. ඔයා වැඩ කරන ආයතනයේ හරිම ලස්සන ගෑනු ළමයෙක් ඉන්නවා. එයා අඳින්නෙත් හරිම ලස්සනට. ඉතින් ඔයාට එයා ගැන චූටි ඊර්ෂ්‍යාවක්, ජෙලසි ෆීලිං එකක් එනවා. හැබැයි ඒ හැඟීම පිළිගන්න ඔයා සූදානම් නැහැ. ඔයා ඒක දකින්නේ එයා අවධානය ගන්න අනවශ්‍ය විදිහට උත්සාහ කරනවා. එයා ගැන ඕනාට වඩා වැඩිය හිතාගෙන ඉන්නවා. අනවශ්‍ය විදිහට ෂෝ ඔෆ් කරනවා වගේ දේවල්. සමහර වෙලාවට ඔයා ඒක යාට ඩිරෙක්ට් කියනවා. එහෙම නැත්නම් තවත් අය එක්ක එයා ගැන මෙන්න මේ විදිහේ නෙගටිව් දේවල් කියනවා. මේකෙම තවත් පැත්තක් තමයි තමන් තුළ තියෙන ඊර්ෂ්‍යාව, අනාරක්ෂිත බව, අසාර්ථකත්වය, වේදනාවන්, නොහැකියාවන් පිළිගන්න අපහසු නිසා ඒකට socially acceptable reason එකක් හදාගන්නවා. හොඳම උදාහරණයක් ගමු. අල්ලපු ගෙදර මනුස්සයා වාහනයක් ගෙනාවොත් තමන්ට ඒක කරගන්න තියෙන නොහැකියාව පිළිගන්න අපහසු නිසා ඒ මිනිස්සු වාහනය ගත්තේ ඩ්‍රග්ස් විකුණලා කියලා හේතුවක් හදාගන්නවා. මං හිතනවා ඔයාට දැන් පැහැදිලි ඇති ඔයාගේ කකුලෙන් අදින්න උත්සාහ කරන මිනිස්සුන්ගේ හැසිරීම් ඇත්තටම ඔයාගේ වැරදක්, අඩුපාඩුවක් නෙවෙයි. ඒක එයාලගේ ඇතුලේ තියෙන වේදනාව ගැන කතාවක් කියලා. ඔයා ඇත්තටම සාර්ථක මිනිසෙක් කියලා ඔයාටම දැනෙන කාරණා තමයි මේ අනිත් මිනිස්සුව විවේචනය කරන එක. ඔයාගේ achievements වල වටිනාකම අඩු කරලා පෙන්වන්න උත්සාහ ගන්න එක. ඔයාගේ අසාර්ථක වීම බලාපොරොත්තු වෙන එක. පිරිසක් ඉදිරියේ ඔයාව විහිළුවට ගන්න එක. ඔයා ගැන වැරදි පතුරවන එක. ඔයාගේ ආත්ම විශ්වාසය බිඳ වැටෙන විදිහට කතා කරන එක. ඔයාව තව අය එක්ක සසඳලා කතා කරන එක. ඔයාගේ තියෙන චූටි අඩුපාඩු හරි ලොකුවට පෙන්වන එක. ඔයා උදව්වක් ඉල්ලුවම සමහර වෙලාවට මග හරින එක. මෙන්න මේ වගේ තැන්වලට ඔයාට මූණ දෙන්න වුණොත් ඔයා අනිවාර්යෙන් මතක තියාගන්න එයාලගේ ඍණාත්මක හැසිරීම් වලින් ඔයාගේ වටිනාකම තීරණය වෙන්නේ නැහැ කියන කාරණය. ඒ වචන, ඒ හැසිරීම් ඔයාට තියෙන තර්ජනයක් නෙවෙයි. ඒක එයාලට තියෙන අනාරක්ෂිත බවක්. එහෙම මිනිස්සුන්ට හරි සංසුන්ව පිළිතුරු දෙන්න. කේන්ති අරන් රියැක්ට් කළොත් ඒ තත්ත්වය තවත් වැඩි වෙන්න පුළුවන්. අඩුවක් වෙන්නේ නැහැ. සංසුන් වීම සහ
නිහඬවීම තමයි හොඳම දේ. ඒ වගේම ඔයාට බවුන්ඩරීස් දාගන්න. ඔයාගේ එනර්ජි එක නිතර ඩ්‍රේන් කරන මිනිස්සුන්ගෙන් දුරස් වෙලා ඉන්න. ඒ වගේම ඔයාගේ ජීවිතේ වැදගත් දේවල් මෙන්න මෙහෙම අය එක්ක ෂෙයා කරගන්න එපා. එයාලා කියන කරන දේවල් වලට අනවශ්‍ය විදිහට එක්ස්ප්ලනේෂන්ස් දෙන්න යන්න එපා. ඔයාගේ අවධානය ඔයාගේ අරමුණු මත තියාගන්න. නෙගටිව් මිනිස්සු නිසා ඔයාගේ ගමනට බාධාවක් ඇති කරගන්න එපා. ඔයාගේ ගමන නවත්තන්න එපා. ප්‍රශ්න එක නැගී ඉන්න. විවේචන දරාගන්න. හැම වෙලේම ඉමෝෂනල් බැලන්ස් එක තියාගන්න. කිසිම දෙයක් ඕනට වඩා හිතන්න එපා. ඔයාගේ අරමුණ ගැන විතරක් හිතන්න. ඔයා යා යුතු සාර්ථකත්වයේ මාර්ගයට විතරක් අවධානය දෙන්න. හරි බුද්ධිමත්ව ඔයාව හසුරවන්න තවත් කෙනෙක්ගේ අනාරක්ෂිත බවට, ඊර්ෂ්‍යාවට, බයට ඔයා හේතුවක් නෙවෙයි. ඒක ඔයාගේ ප්‍රශ්නයක් නෙවෙයි. ඒක ඔවුන්ගේ ප්‍රශ්නයක්. ෆයිනලි කියන්න තියෙන්නේ තවත් කෙනෙක්ගේ සාර්ථකත්වයේ දී අවංකවම සතුටු වෙනවා තරම් මැනිෆෙස්ටේෂන් එකක් තවත් නැහැ. තව කෙනෙක්ගේ සාර්ථකත්වයේ විවේචනය නොකර අගය කරන්න. ඒ තුලින් ඉන්ස්පයර් වෙන්න, සුබ පතන්න, තමන්ගේ සාර්ථකත්වයට අවධානය දෙන ගමන් තවත් කෙනෙක්ගේ සාර්ථකත්වයට ගරු කරන්න. මගේ ප්‍රාර්ථනාව තමයි අනිත් අයගේ සාර්ථකත්වයක් දැකලා ඒ කෙනාව පහළට අදලා දාන සමාජයක් වෙනුවට ඒ තුලින් ඉන්ස්පයර් වෙලා ඉගෙන ගන්න සෞඛ්‍යවත් සමාජයක් නිර්මාණය වෙන එක. අපි ඕනම කෙනෙක් අතින් වැරදි අඩුපාඩු වෙන්න පුළුවන්. ඒ දේවල් හදාගෙන අපි ඉදිරියට යමු. එහෙනම් thank you so much ඔයාලා හැමෝටම.